හායි යාළුවනේ හෙළගොවියා YouTube channel එකට ඔබ සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද කතා කරන්න යන්නේ ඔබ ගෙවතු වගාවේදී ගොඩක් මුහුණ දෙන අපි තවන් දාලා තියෙන අපේ බීජ පැල එහෙම නැත්නම් මිරිස් පැල වගේ අපි කුඩා අවධියේ තියෙන පැල ගොළු බෙල්ලන් විසින් කනවා. ඉතින් අපි උවදුරට පිළියමක් විදියට මේ වීඩියෝ එක ගේන්න හිතුවා. ඉතින් ඒ කොහොමද ඒ පිළියම කුමක්ද කියලා අපි වීඩියෝ එක බලමු. ඉතින් මුලින්ම අපි බීජ මාළු මිරිස් බීජ තවන් කරනු ලබනවා. අපි බලමු මාළු මිරිස් බීජ කොහොමද තවන් කරන්නේ කියලා. ඔබට පේනවා ග්‍රෑම් 10ක පමණ මාළු මිරිස් පැකට් එකක් තමයි තියෙන්නේ. මේ 340ක් පමණ වෙනවා. ඔබට වෙළඳපොලින් ගන්නට පුළුවන්. ඉතින් ඉතා සුරක්ෂිතව සකසලා තියෙන මේ මිරිස් බීජ මාළු මිරිස් බීජ අපි මේ වගේ පෝච්චි 3කට කොම්පස් කොටස් එකක් මතු පිට පස් කොටස් එකක් කවලම් කරගෙන හදාගෙන තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද බීජ තවන් කරන්න කියලා. ඉතින් හරියාකාරව මේ බීජ පෝච්චියේ පස් උඩ තුනීව අපි මේ වගේ දාන්න ඕන. ඉතින් ඔබ වෙළඳපොලින් තෝරගන්නකොට මිරිස් බීජ හරියාකාරව බලලා හොඳ බීජ තෝරගන්න ඕන. එහෙම නැත්නම් පැලවීමේ ප්‍රවණතාවය අඩු වෙන්න පුළුවන්. මේ ආකාරව මිරිස් බීජ තුනීව පෝච්චි තුල දාලා ඊටාම සියුම් පස් තට්ටුවක් අපි දාගන්න ඕන මේ බීජ වැහෙන්න. මොකද පැලවෙන්න පුංචි පස් තට්ටුවක් දාන්න ඕන. ඒකට අපි කොම්පස් මතු පිට පස් කොටස් එක්ක යොදාගත්ත පස් උඩින් යොදනවා. ඉතින් ඔබ වතුර දානකොට උනත් ඉතාමත් ප්‍රවේශමෙන් දාන්න ඕනේ. මොකද ස්ප්‍රේ එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. මොකද මිරිස් බීජ උඩට ඉලිප් වෙන නිසා. දැන් අපි මේ ආකාරයට මිරිස් හරියාකාරව තවන් දාලා නිමා වෙනවා. දැන් අපි මේට ජලය එකතු කරනවා. ඉතින් මේ වගේ ස්ප්‍රේ එකක් අරගෙන ඔබට ජලය යොදන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ජලය යොදනකොට මේ මිරිස් බීජ එළියට මතුවෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ වගේ ස්ප්‍රේ එකක් භාවිතා කරමින් මේ වගේ ජලය යොදා ගන්නට පුළුවන්. ඉතින් ඔබ අතින් ඔබ වතුර දාන්න ස්ප්‍රේ කරන්න නැත්නම් ඊටම ප්‍රවේශමෙන් අතට වතුර අරගෙන යාන්තමින් මේ පෝච්චි තුලට වතුර දාන්න පුළුවන්. ඒ වගේම ඔබට පේනවා ඇති මේ පෝච්චි වටේට අලු ඉහලා තියෙනවා. මේ අලු ඉහලා තියෙන්නේ ගොළු බෙල්ලන්ගෙන් ඒ ඇති වෙන උවදුර දුරු කරගන්නට. ඒ කියන්නේ මේ අපේ පුංචි බීජ පැලවෙනකොට පොඩි පැල වශයෙන් මේ ගොළු බෙල්ලන් විසින් කනවා. ඒ බේරෙන්නට තමයි අපි මේ වගේ අලු වටේට දාලා තියෙන්නේ. ඊටත් එහා ගියපු දෙයක් අපි ඔබට ඉදිරිපත් කරනවා. මොකද මේ අලු දාලා තිබුණට පැල ටික ලොකු වෙනකොට ගොළු බෙල්ලන් ඒ අලු උඩින් උනත් ඇවිල්ලා කන්නට පුළුවන්.
ඉතින් වතුර දානකොට මේ අලු වලට වතුර වැටිලා තියෙන සැර ගතිය යනවා. ඒ නිසා ගොළු බෙල්ලන්ට එන්නට ඇවිල්ලා කන්නට පුළුවන්. ඉතින් අපි ඊට වඩා ක්‍රමයක් අත්හදා බැලුවා. ඉතින් ඔබටත් දැන් බලන්න පුළුවන් ඒ ක්‍රමය මොකක්ද කියලා. ඔව් ඒ තමා පැළතවන් ආරක්ෂිත ගෘහය. අපිට මේ හදා ගන්නට එතරම් කිසිදු මුදලක් වැය වෙන්නේ නැහැ. අපිට ඕන කරන්නේ ලී කැබිලි 6කුත් ඒ වගේම ලණු කැබිලි 3කුත් පමණයි. ඒ වගේම අපිට පරණ ඉවත් කරන නෙට් එකක් ඔබට නිවසෙන් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටික තමයි අපිට මූලික වශයෙන්ම අවශ්‍ය වෙන්නේ. ඉතින් ලී කෑලි 6 අපි මේ ආකාරයට අලවංගුවක් භාවිතයෙන් හිටවගෙන ඒ දෙපැත්තෙන් පාත් කරලා එකට අල්ලලා අපිට ලණුවකින් බැඳ ගන්න පුළුවන්. ඉතින් ඔබට පේන්නේ මේ එහෙම බැඳගෙන මේ ආරක්ෂිත ගෘහය අපි නිර්මාණය කරගෙන තියෙන අයුරු. ඉතින් මේ ආකාරයට වටේට පස් යොදා ගන්න ඕන. එහෙම නැත්නම් යටින් ඒ වගේම වෙනත් කුමි සතුන්ට එහෙම නැත්නම් ගොළු බෙල්ලන්ට යන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ ආකාරයට අපි වටේට පස් තට්ටුවක් යොදා ගන්නවා. මේ නෙට් එක ඇතුළත් එක්කම ඇතුල් පැත්තත් එක්කම වැහෙන විදියට. එක කොටසක් ඉතුරු වෙන්න අනිත් කොටස් වලට අපි පස් යොදාගෙන වහනවා. මෙන්න මේ ආකාරයට එක පැත්තක් ඉතුරු කරගන්න කිව්වේ. අපි මිරිස් බීජ තවන් කරලා තියෙන ඒ පෝච්චි ටික ඇතුළට දාලා ඉතුරු කොටසත් පස් වලින් වහගන්න. අපි අපේ පැළතවන් ආරක්ෂිත ගෘහය සාදා නිම කරගෙන අවසానයි. ඉතින් අපි මේ මිරිස් පෝච්චි ඇතුලෙන් තියලා කොහොමද කියලා අපේ පුංචි ආරක්ෂිත පැළතවන් ආරක්ෂිත ගෘහය කොහොමද කියලා බලමු. ඉතින් ඔබට හරියට බලනකොට ඉතාමත් ලස්සනට පොඩිවට තියෙනවා. කිසිදු වියදමක් යන්නේ. ඔබට පුළුවන් නිවසේදී අත්හදා බලන්න මේ ක්‍රමය කොහොමද කියලා. ඉතින් ඔබේ මිරිස් පැළ ඉතාමත් ආරක්ෂිතව කුමි සත්තුන්ගෙන් ආරක්ෂා වෙලා ආරක්ෂා කරගෙන ඔබට පුළුවන් මේ ආකාරයට හදලා කොහොමද කියලා බලන්න. ඉතින් කිසිදු වියදමක් යන්නේ ඔබ අත්හදලා බලන්න. අපිට කමෙන්ට් එකක් දාන්න හදලා බලලා කොහොමද මේ ආරක්ෂිත ගෘහය කියලා. ඔව් දැන් ඔබට මේ පේන්නේ අපි හදාගත්ත පැළතවන් ආරක්ෂිත ගෘහය හදලා හරියටම නිම කරපු අවස්ථාව. ඉතින් වටේටම පස් දාලා මේ ආකාරයට අපිට හදා ගන්න පුළුවන්. ඉතින් ලස්සන වගේම කිසිදු වියදමක් ගියෙත් නැහැ අපිට. ඉතින් දැන් ඔබට ගොළු බෙල්ලන්ගෙන් කිසිම උදුරක් නැතුව ඔබේ පැළ ආරක්ෂා කරගන්න පුළුවන්.
ඉතින් අපිට ඔබත් නිවසේ හදලා අපිට කමෙන්ට් එකක් දාලා කියන්න මේ ආකාරයට අත්හදා බලන්න පැලයක් හිටවලා ඒකෙන් සතුටක් ලබන්න. ඉතින් ඔබගේ නිවසේ අපි කඩෙන් අරගන්න එළවලුට වඩා ඔබගේ නිවසේ වගා කරලා ඔබත් පුරුදු වෙන්න කිසිම රසායනික පොහොරක් නැතුව ආහාරයට ගන්න. ඉතින් හෙළගුවයා YouTube channel එකට ඔබ අලුත් කෙනෙක් නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. bell icon එක click කරලා අපි අලුතෙන් දාන වීඩියෝ ඔබ ළඟටම ගෙන්න ගන්න. ඉතින් අදට අපි සමු ගන්නවා. ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.